දැන් ශවිනි පුරුදු වෙනවා. ඊට පස්සේ දැන් අනුත්තර දානවා. දැන් පුරුදු වෙලා තියෙනවා. ඉතින් තව කෙනෙක් වැඩේට පුරුදු වෙලා තියෙනවා. ඉමාෂි අපේ දැන් රංග කලාමිසුත් ඉන්නවා වැඩේට එකතු වෙලා. දැන් ඇත්තටම මේ පරණරෙදි අලුත් වෙනවා. අඳුරන්න බැරි වෙනවා. ඉතින් අපි ලබන සතියේ වේදිකා ගත කරනවා. අලුත්ම නිර්මාණ ටික. ලංකාවටම කියන්න පණිවිඩයක් තියේවි. මේක තමයි විශිෂ්ට විවහාරවල උල්පත කියන්නේ. අලුත් විදියට හිතනවා, නිර්මාණාත්මකව හිතනවා. ඉතින් එහෙම කරන පාසලක් තමයි. ඒ පාසලේ දරුවොත් හරි නිර්මාණාත්මකයි. ඉතින් දැන් මටත් ආසයි ඉදලා තියෙන විදුහල්පතිවරයා හැටියට මේ ඩයි කරන්න දාන්න දැන් අපේ තරුණ සරුත් බලන් ඉන්නවා. මම හිතන්නේ හොඳ හසුරු කුසලතා උගන්වන පාසලේ නිර්මාණාත්මක කුසලතාවේ සමහර වෙලාවට විශ්වවිද්‍යාලය යන්න බැරුව ගියොත් රෙදිපතික් කරලා තම වෘත්තීය කර්මාන්තයක් තුළ මේ රට සරු කරන්නට සම දායකත්වය දෙන්නට මේ දරුවන්ට පුළුවන් වෙයි. ඒක තමයි විල්පත බණ්ඩාරනායක කුසලතා පාසලේ රහස. ඉතින් අපි ඔවුන්ට සියලු දෙනාට සුබ පතමු ඒ ක්‍රියාවලියට. ඉතින් බොහොම ආදරණීයයි. හරි දැන් මේ ඩිසයින් කරපු බතික් එකක් අපේ මිස්ලා හරිද වැරදිද කියලා බලනවා. ඉතින් ලස්සනයි. ඉතින් බොහොම හොඳට තියෙනවා. ඉතින් අපි සුබ පතමු හැමෝටම. ඊළඟට යමු වෙන්නේ ඉතින් ආදරණීය මේ කාර්යය නිරත වෙන ගුරුතුමියක් ඉන්න පොඩි අදහසක් දක්වන්න. ඉතින් අපේ චිත්‍ර ගුරුතුමිය ඉතින් මේ සාරමිස් ඉතින් ලස්සනට මේක හැඩ වැඩ කරලා අල්ලගෙන ඉන්නවා. බොහොම සොඳුරු බවක් දැනෙනවා. මිස්ටර් මොකද හිතෙන්නේ මේ ව්‍යාපෘතිය ගැන මොන හරි අදහසක් තියනවද කියන්න? ජාතියේ අධ්‍යාපනයට පණිවිඩයක් දෙන්න තියනවද? ඔව් ඇත්තටම ගොඩක් සතුටුයි සර්. මොකද මේ මමත් ගොඩක් ආසාවෙන් හිටියා මේක කරන්න බලාගෙන. ඉතින් අපේ දරුවොත් එක්ක මේ කරන වැඩේ ඇත්තටම ගොඩක් සාර්ථකයි. මොකද දරුවන්ගේ අනාගතයට මේක ගොඩක් වටිනවා. ඉතින් ඇත්තටම ඒ මවට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද නිරාශයකින්ම කිසිම මේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ දරුවන්ට දෙන්න මේ වටිනාකම් ඒ අගය කරනවා ඉතාමත්. ඉතින් බොහොම